ගාවට බං දැන් රෙකෝඩ් දෙන්නේ මේක නම් මේ දැන් ගන්නේ මගේ ඇඩල්ලත දනිස් දෙයට ගිහිල්ලා ඈ ඇඩල්ලත දනිස් දෙයට ගිහිල්ලා කොහෙද රොක්ලන් එකේ වැඩ කරන්නේ ඈ රොක්ලන් එකේ මේ අද අපේ අර හදිස්සි අර සංවැල්ලේ ෆැක්ටරියේ මේ යට වෙනින් දෙකේ බඩු වගේක් හෙඩ් ඔෆිස් එකට මොකක්ද කම්පැනි කරන්නේ අරක්කු ඈ අරක්කු ඒකේ IT එකේම වැඩ කරන්නේ සංවැල්ලේ අර ෆැක්ටරියේ යට වෙනින් දෙකේ බඩු වගේක් මෙහෙට එනවා ඒ දිග තමයි මේ අද ජූනි 6ට පාස් එකක් හදලා දීලා තියෙන්නේ. ඒ බඩු ටික මේ IT එකේ දාගන්න. කැම් එක වැඩ? වැඩ. ඈ? වැඩ. සුපිරිනේ. ගහේ යන කෝකටත් මේ ඈ? මොකටද ඔක තියෙන්නේ? මොකද? මොකටද ඔක තියෙන්නේ? මේකද? මේක ඉතින් හොඳයිනේ අතේ ඉතින් පාර යනකොට. ඔව් ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් උයි ගොඩක් වැඩි හරියක් බයික් එකකනේ මේ වැරද්දන්නේ. ඔව් නේ. දැක්කද ඇක්සිඩන්ට් එක? මොකද්ද? බෝල් අම්මෝ. එතන මොකල්ල බයික් දෙකක් නේද? ඔව් බයික් එකක්. රේස් ගිහිල්ලා රිමෝට් කරගෙන. නෑ නෑ එක බයික් එක. කනුව කැප්පිච්ච එක නේද? අම්මෝ මම යාළුවෙක් ඒවලක මේ අර එක වීඩියෝ එක තනි කර කොල්ලව බදාගෙන යාළුවෙක්. ඕන්නේ බයික් පැදිල්ලේ. අපිත් කොල්ලනේ. ඔය වගේ දින්නේ කිනාම ඉතින් තමන් අතේ තමයි වැඩේ තියෙන්නේ බලාගෙන යන්නේ ඒක. බයික් එකෙන් ගත්තා. ඉමීට යන තරමට හොඳයි බං ජීවිතේත් බේරේ අපි නෙමෙයිනේ මේ අරව වෙන්නේ. අම්මලා තාත්තලා අපිට නම් කවන්නේ වුණා අපි ඊට පස්සේ අම්මලා තාත්තලාට සලකන්න මොනස් වෙන්නේ නැති වෙනානේ. බයික් තියනවා තමයි මගේ කර එක්සෙට් දෙන්නේ. හා? එක්සෙට් එක මගේ. එක්සෙට් එක. ඕවත් ඉතින් ඇල්ලුවම යනවා. නවත්තන්න බෑ. කහන්නේ නැහැ මොනවත් නැහැ. වෙස්ට් එකේ එහෙම සෝරි ඩොට් හරිනේ. මේකට ස්ටිකර් මොනවා හරි තියෙනවද දැන් නෑ නේද? ස්ටිකර් අලවන මොකුත් තියෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඔක දෙන්න විදියක් නෑ ඒකයි ප්‍රශ්නේ. ආ ඔව් නේ. කමන්නේ මඩ නැත්නම් ඉතින් පාස් එක කරනවා. ඔව් නෑ පාස් එක දෙන්න ඕවට අපිට දෙන්න බෑ ඒක. නැත්තම් මං ගහනවා. හරි ගොඩක්. Baba ambil dia. Pari itu dia ragu kok. Enggak tahu dah kan dia kan starting dengan dua lagi. Baik bro. Honda polisi ini. Ini ada nama ini. Ada polisi. මේක තනිකර ඉලිගල් බයික් එකක් නෙන්නේ. අද නම් නේ ඒක හදන්න බඩු ගන්න විදියන්නේ. හැබැයි ලංකාවේ නීතිය හැටියට පැටි කන්නාඩි අනිවාර්ය නැහැ. පිටිපස්ස බලන්න කන්නාඩි විතරයි උඩ. ඒ නීතිය හැටියට මොකද වරදක් නැහැ. ඒ වගේ මුල් ලියන්න බලන්න ඒක ඇවුල. handle silencer signal lights
වලින් ගන්නකොට තහනම් බයික් ඉල්ලුද බයිලේ කොට බයික් එක ගන්න තමයි මුලින් සිග්නල් ලයිට් එක යනවා අම්මා කවුද ලයිට් වල මේ වගේ වාහනයක් පිළිපස්සේ හැංගෙනව තරම් හොඳ දෙයක් ඇඟට නැහැ මේක යනකොට නැත්තම් රැකලා අල්ලන්නේ දැන් හැබැයි පාරින් කොට පොලිසිය ටිකක් යන්තා දුරට ඉස්සරහේ ජරාවක් කොහේ හොඳයි මාරුවනේ කන්නාඩිද? හා? එන සයිට් කන්නාඩිද? ඕ මේක හදලා දාලා දෙන්නේ. හදලා? හදන්න පුළුවන්ද? හා? හදන්න පුළුවන්ද? පිටිපස්සේ දෙනවනේ. කොහෙද වැඩ කරන්නේ? රොක්ලන් එක. හා? රොක්ලන් එක. නෑ නෙමෙයි සයිට් කන්නාඩි. මේක නම් වැටිලා. මේක මේ මෙතනින් මේ වැටුණා. මේකට මේ හැන්ඩල් ආවේ නෑනේ පෙන්ඩිය. ඔය මේ අර පරණ එකක් මේවා කරලා ගත්තා. හදලා දෙන්නේ මේක මේවා කරලා. දෙන්ඩියක් නේ. අද ඔහොම වදින්න පුළුවන්ද? ඔය දැන් මට අර මේකක මේ නවත්තු වෙලේ ගත්ත ප්‍රශ්නයක් වුණා මේ පිටිපස්සේම හරියට පේන්නේ නැහැ. අරයන් වල අරයන් හැම මාර්ග නීති කියලා කියනවා වයිට් එකේ යන්න පුළුවන් විදියක්. මේකේ සයිලන්සර් නෙවෙයි මේක. නම්බර් ප්ලේට් නෙවෙයි. නැවතුනේ නැතෝ ඒතිව ඔයා මම මේ දෙපැත්ත තුනකම නවත්තලා තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් කියලා නෑ මොකද? ලයිසන් එක සර්ච් කරනවා. මේ සයිලන්සර් එකේ තියෙද්දි දුම් වර්තාව ගත්තේ? ඔව්. මේ ඊයේ පෙරේ දෙකක් ගත්තේ. කොහෙද වැඩ ගන්න මල්ලි? රොක්ලන්ඩ් එකේ. රොක්ලන්ඩ් එකේ නාරහැම්බිට. I think හොම් යාලු. කිසි මේකක් නැතුව මේවා කරන්නේ මාර්ග නීති කියලා දෙයක් තියෙනවනේ. තේරෙනවද? මේ මාර්ග නීති වලට අපි කවුරුත් තවන දාන්නේ ඔයත් තවන තයි මමත් තවන තයි වෙනවා. තේරෙනවද? ඔව්. අපිට මේ පෞද්ගලික තරහක්වත් එහෙම කිසි දෙයක් නැහැ. ඒකයි අපි කියන්නේ. කියන්නේ යාර මේ මොඩිෆයි නීති අවුලක් නැහැ කියලා කිව්ව නේද අර මේ ටීවී එකේ එහෙම ගියා අර ටීවී වල පෙන්නේ වාහන හා මොන නීතියද මේ අර DMICH එකෙන් වාහන එහෙමත් පෙන්වන්නේ ඔව් ඒක මොඩිෆයි නීතියේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා ඔව් ඒකට මෙහෙමයි මම දන්න තරමින් නම් 1949 මෝටර වාහන ආඥා පනත කියලා තිබ්බ එක මෝටර වාහන පනත වෙලා අලුත් වුණා
ඒක 2002 දී සංශෝධනය වුණා. ඊට පස්සේ නම් ආයෙ සංශෝධනය වෙලා නැහැ අද වෙනකම්. තාමත් තියෙන්නේ වගාද 246ක් තියෙන ඒ පනතම තමයි. නේද මල්ලි? අපි දන්න තරමේ. පනතක් අලුතෙන් ආව නම් සාමාන්‍යයෙන් අපි දැනුවත් වෙනවා. අපිට මේ පෞද්ගලික තරහකටවත් එහෙම නෙමෙයි කියන්නේ. ඔයා තව දෙනකින් නවත්තලා ඔයා ගොඩක් අසරණ වෙනවනේ. තමන් කොහොමත් වාහන වලට ආදරේ, කොල්ල බයික් වලට ආදරේ ඒවා තියෙනවනේ. ඒකයි අපි කියන්නේ. එතකොට මේක RMV එකේ පෙන්නුවත් එතකොට හරියද? ඒත් නෑ. RMV එකේ පෙන්නුවත් එයාලා බලන්නෙත් ඒ බලන concept එකක් තියෙනවනේ. ඒ concept එකට බලලා ආපු විදියක් තියෙනවා. ආපු බයික් එක ආපු විදියක් තියෙනවනේ මල්ලි. මම දන්නතරේ මේ හැන්ඩල් දෙක මේ විදිහට නෙමෙයි ඇහිත් තියෙන්නේ. ඔව්. බෙන්ඩියක් එන්නේ මේ බෙන්ඩි එකක් මේ පරණයක් හදලා ගත්තේ. වාහනේ වෙනස් කරන්න බෑ. පොතෙන් ඉඳලම වෙනස් කරන්න ඕනේ ඒක. ඔව්. පාට වෙනස් කරන්න ඕන නම් ඒකත් පොතෙන් වෙනස් කරන්න ඕනේ. පොතේ තියෙන පාටම තියෙන්න ඕනේ. මොනනම් ගිහලා අපිට මේ දැන් මේ බයික් එකේ හරි වැරද්ද වැළුවොත් මේකේ චැසිත් වෙනස් වෙනවා. මොනව තියනවද මන්ද? ඔක අරන් ගියොත් PR කරත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. බඩු කොහෙද? මම මේකට ආයේ මුල් ටික දාලා හදාගත්තොත් හරිද? ඔව් ඉතින් ඔය හැන්ඩල් එක තිබිච්ච විදියට හදන්න ඕනේ. මේක එන්නේ මෙන්න මෙහෙම හැන්ඩල් එකක් එන්නේ. මෙහෙම හැන්ඩල් එකක් එන්නේ මෙහෙම. ඔව් මේ විදියට නේ. මේ විදියට හදුවා ටිකක් හරි ඉතින් පොඩ්ඩක් මේ මෙතන ඉඳලම ගලවලා මේ. ඔව්. ඔයා හැදුවද? ඔයා වෙන කවෙන් හරි ගත්තද? ගත්තේ එක. ඒකනේ. ඊවල කොහෙද? කඳානේ. කඳානේ? දැන් ඔය කඳානට දෙන්නේ? නෑ මම දැන් නාරම්බිට යන ඔෆිස් එකට. ඔය කඳානේ ඉඳලා එන ගමන්? ඔව්. දැන් මේ බයික් එකේ එන්න අරන් දවස් කීයක්ද? මම දැන් වැඩ ගන්න මේකේ තමයි ගොඩක් දුරට ඉස්සරින් යන්නේ. මොකද කරන්නේ? මේ ප්‍රශ්නයක් කියනවා නම් මම අද දැන් මේ ගිහිල්ලා ඊට පස්සේ මම මේ මොකක් හරි කරගන්නම් ගෙදර ගිහලා දාලා. දැන් මේක බලන්න කතා කරලා මොකක් හරි බැලන්ස් එකක් ගහ ගන්න නැත්නම් ඔය අසරණ වෙනවනේ කොහොමද? අපිට මේ පිට වහන මොකටද වැඩක් නැහැ. පාර අසරණ ගන්න ඕනේ මෙච්චර වෙලා තියාගෙන කතා කරලා කිව්වොත් ඔයාලා හොඳට. ඊළ උසාවියේම දැම්මොත් උසාවියේ රාජසන්ත කරනවා මල්ලි හරිද? අනිවාර්ය රාජසන්ත කරනවා. අද ගිහිල්ලා හෙට එද්දි මේකට ඇක්ෂන් එකක් ගන්න අනිවාර්යයෙන්ම. තරහවට නවත්තලා කියනවා නෙවෙයි. උගේ හැනල් එක තිබිච්ච විදියට හදාගන්න ඒතකොට හරි. මේක බැලුවල්මට පේනවනේ. ඔව්. බැලුවල්මට මේ බයික් එක වෙනස් කියලා පේනවා. සද්ද වෙනස්. ඔව් මේ සයිලන්සර් තියෙනවා සද්දේ ඉඳලා නෙවෙයි හැම කෑල්ලේ ඉඳලා පොතේ තියෙනවා. සයිලන්සර් කියන්නේ කාර්යය. thank you මට තේරෙනවා මේ වත් කොල්ලෙක් නේ. මේක වෙනස් කරලා තියෙනවා. ඔය විදිහට බයික් එක එනවනේ. Honda එකෙන් ගහනවනේ එක. ඒ කැෆේ රේස් කියලා එනවා. මොඩිෆයි වෙන එක. හරි හරි. හරි. මේ ස්ටුඩිය මම. හරි. ඇත්තටම යකෝ හදන්න බැරිද එතකොට? එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ නේ ආතල් එකට. යෝ. ඉන්දික හොඳ ඉන්න හොඳයි. වකින් aduh yang tadi bang ayo bang hame polis mulai kalau dia ketahuan orang ngawen dah kol kasih ane ke chance ke dia ni
මොනවද බං what is this කොළඹ පදින්න බෑ ඉතින් මේවා කොළඹ නෙමෙයි කොහෙවත් පදින්න බෑ බලපන් මේ ලස්සන මැෂින් එක විකුණන්නද කියන්නේ හදන්නද කියන්නේ මොනවද කරන්නේ කියන්නේ මේක නම් මේ වැටිලා මේ ඉතින් ඇත්තටම වැටිලා ඉතින් හදන්න බඩු නෑ ලංකාවේ ඒකෙද්ද This is not good. Not good at all. Police වාහන දෙන්නේ. බෝ බයයි. අපාලන් අරු එන්න දෙන්නේ. I got 10 seconds. යන්නේ කොහෙන්ද බයි යන්නේ අහුවෙන්නේ නැතුව යන්න. මහාපාරෙන් යන්න. I ain't here for the money, I ain't here for the fame. Though it might be nice to own a jet plane, I'ma do it all for you.